කොහොමද කට්ටියට? අන්න ඉතින් මම අද ගෙනලා තියෙන්නේ තවත් අලුත් මාළු ගේම් ප්ලේ වීඩියෝ එකක්. ඉතින් මේක ඇවිල්ලා ගෙලින්න නෝවා. ඔන්න ගොඩක් කට්ටිය දන්නවත් ඇති. මේක ඇවිල්ලා සුපිරි මොකද මේක කියන්නේ පොඩ්ඩක් මියුසික් එක වගේ. ඉතින් මේක ඇවිල්ලා ඉතින් ඉස්සරම ගන්න. මේක දැන් YouTube කියන්නේ Play Store එකෙත් අපිට නම් Play Store එකෙත් නෑ, App Store එකෙත් නෑ මේ ගේම් එක. එතකොට මේ ගේම් එක මම ගත්තේ AP එකක් විදිහට. ඒතකොට මේ ගේම් එක දැන්ට අවුරුදු ගානකට කලින් Play Store එකෙන් අයින් කරලා තියෙනවා කියලා මම ගන්න මේ ගේම් එක නිකන් අර අවුරුදු කාලේ ගහපු නැති මොකක් කරනවා. ඒ ලොකු ආකාරයක වෙලා තියෙනවා. හරියට මම දන්නේ නැහැ කොහොමද කොහොමද Play Store එකේ නෑ. හැබැයි සුපිරි ගේම් එකක්. මේකයි නිකන් අර අපි අනාගතයේදී අර අභ්‍යවකාශ යානාවක ඉන්නේ වගේ ස්ටෝරි එකක් තමයි යන්නේ. මේක ස්ටෝරි රයිට් එක. මේක අපි ඉතින් යන් වෙන වෙලි කතා නැතුව වීඩියෝ එකකින් ඕන කරනවා. දැන් මේකේ ගොඩක් දේවල් කරා. ඒත් මට දැන් මොන්නේ මොකද්ද මේ වෙන්නේ? මට ආපු ගමන් මොකද්ද මන් දෙකක් කියනවා කරන්න ඊ වගේ. බලන්නේ අංක බලන්න මැච් එක කරලා. මුනිදල් ප්ලේ කරන්න නැති මොනවද මන්ද ඒ සෙනගේ මැච් එකක් ආවා ගිහිලා බලමු. හොඳ ගේම් එකක් අද. හලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඒකයි මම පොඩ්ඩක් රෙකෝඩ් එක නවත්තුනා. මම දැන් ගේම් එකට ආවා. මම කියගෙන මේක මම ඔයගොල්ලෝ පේනවා මේක නිකන් අර සුපිරි ගේම් එකක් වගේ පෙනෙන. ඉතින් ඔයගොල්ලන්ට මේ ගේම් එකේ විශේෂත්වය තමයි මේක ඇවිල්ලා MB 48ක් වගේ තමයි වෙන්නේ. ඔව්. MB 48ක් මෙයාගේ අපිට තියෙන ගේම් එක කොහොමද හොයාගන්නේ අපි? කියන්නේ RAM එක ඔයාලට ඕනෙම නැහැ කියන්නේ RAM එක 1GB වුණත් ඔයාලට මේක ගහතේ. කිසි ගින්න නැහැ. මම දැන් ගහන්නේ 2GB RAM එක. ඔන්න තමයි විස්තරය. දැන් අපි යන්නේ මේක මොකද රෙකෝඩ් එක නැවතුණා. දැන් අපි යන්නේ මේකට. ඔන්න ඉතින් මේකෙන් වෙඩි තියාගන්න අර ඒ අපි ඒගොල්ලොම යට දැන් ඉතින් කවුරුද ඉන්නවද දන්නේ නැහැ. උතන ඉන්නව අනිවාර්යෙන්. මොකද? අද ඉන්නවා. යාළුවෝ පටගාලා හදාගන්න ඕනේ අයියා. මේක ඊටලා කට්ටි ඉන්නවා. මොකක්ද දන්නේ මේ හෙන්නි කපේ මැච් එකකට ආවේ අපි හොඳේ. අර වගාර කනවා කඩින ගේම් එකට ඔන්න ඉන්නවා. මේක සීරියෙන් අපි වෙන එකක් ගන්නද? ටිකක් අපි ගමු. මොකද මේ ගමන් ඔයගොල්ලෝ විස්තරයක් කිව්වොත් මේක නිකන් අර පේන අර ග්‍රැෆික් ගැන කතා කරනවා high quality. Free Fire එක වගේමයි. Free Fire එක වෙනස්. Free Fire කියන්නේ මේ ස්ටෝරි ලයිෆ් එක. මේ කියන්නේ ස්ටෝරි අපි ඉතින් මේ පෙන්නනදී අපේ යානාව ඉන්නේ මිනිස්සු තමයි දැන් මේ ඉන්නේ. එයා මරුණා. කමන්නේ බය වෙන්න පස්සේ උද්ද අම්බල වෙන්නේ මම රාට කියනවා. Yeah. Hari ya cakapin. Unda bahari di bawah. Yang sini kian. Ani orang inno ni kekwa. Iwa. Hari safe. Ya sini kan medan atau dia mau ini tuh, wah, kamu dah boleh mangar, ini macam ini. දැන් කරන්න ගියේ බෝධිර මේකේ මේ මම දෙයක් කියන්නේ නිකන් භාග වෙනවා ඒව වෙනවා තමයි
මැච් එක දාලා දෙවිලා දාකට එකක් අපි ආවා. දැන් මැච් එක ඉවරයි. ඕවර්. ඉවරයි. recording කරද්දී ආයෙත් මේක වෙනවා මම මේ කතා කරන එක බෝධුට සජුටෙන් ඉවර වෙනවා ඉතින් අපි බලමු ඒ මත අපි දැන් හදාගන්න පුළුවන් ඔන්නම තමයි ඉතින් අපේ අලුත්ම බාණ්ඩ කියන්නේ. අලුත් මේක දැන් මේකයි කට් කරන්න කට් වෙනවා හොඳේ. එන්නද මම ගාව මැච් ටික තියෙන අපි දැන් පළවෙනි මැච් එකට යන්නේ. තුන මෙතින් 3 4 5 6 තාම ගැහුවේ නෑ. අපි එකෙන් යන් දැන් මේක කට් වෙනවා. දැන් මේ රෙකෝඩින් එක කට් කරලා ඊළඟට එන රෙකෝඩින් එක මම ආයෙ එන්න. එහෙනම් පොඩ්ඩක් හරි ඔක්කොම හරි. එහෙනම් ගොල්ලෝ අපි යනවා. ආයෙත්ම රෙකෝඩින් එක කට් වෙනවා. හරිද? ඊළඟ මම එන්නම් අනිත් රෙකෝඩින් එක යන්නේ. ගේමර් ඔන්න එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි ආවේ නම් ගේම් කරේ. අරක කට් කට් කරේ නේ ඔටෝමැටික් කට් වෙනවා. ඊළඟට එහෙනම් අපි යන් දැන් එනවා මේ මැච් එක ඇවිල්ලා මම ඉතින් ෆස්ට් එක. මම තමයි ෆස්ට් එක ඉතින් පේනවා ඉතින් මේ පරණ ගේම් එකක් වුණත් එක ඩිසයින් එක නම් දීලා තියෙනවා යම්මට හිරු වෙන මේ හග්මා ග්‍රැෆික් මේ කාබන් 5 වෙන්නේ. කාබන් 5 වගේ නේ. මම කාබන් 5 ගානේ මම මොකක්ද හරි කමන්නේ. අපි යන් එන යුද්ධේ රවුස්න තුවක්කුයි උණ්ඩ 54යිද කො තියෙන්නේ. උණ්ඩ 54යි වන් තියෙන්නේ. අම්මට උණ්ඩ 54 වාසීනේ වා. ශිනික කුණ්ඩ ලෝක් කරගන්න. හරි. අර තුවක්කෝ වාසීෝයි. අරකේ උණ්ඩ දෙකක්. තා චන්ඩින්නවද? ඒක තුණ්ඩ පැක් නැද්ද ගන්න අපිට. ප්‍රේන් සලුත්තුවා මෙතන අලුත්තුවක් වුණා සුප්පා. I think උණ්ඩ 48න් එක උණ්ඩයක් දුන්නා නැතිව. හරි ඌ ඉවරයි. ශනික. දෙකෙන් ගියා. බලමු හරි. අන්න අපේ කොල්ලෝ යනවා. පේන්නේ ඉතින් අපි මැෂින් අපේ ඔය තරයි යන්නේ ඒක තමයි ගොඩවල තියෙන්නේ. එහෙනම් උඹලා වම් ගම් මම ගිහිල්ලා එන්නම් වලියට. ඊට කලින් පොඩ්ඩක් බලලෙමු මොනවද තියෙනවද කියලා. හරි ඒ ටික පොයි. තව උණ්ඩ තිබ්බයි නේ. අර උණ්ඩ දාතේ කිනේ කොහොමද කියලා. වාසි. මොනවා වුණත් මේක වාසි. හරි ඉවරයි.
බොරුවා ගියනේ බං. උත්තු තමයි ඒක පළවෙනි ලෙවල් එක ගහන්නේ. හරි. ඔන්න එකක් තියෙනවා. එහෙනම් මේක මෙතනින්ද කට්ටේ රෙකෝඩින් එක. එහෙනම් ඔක්කොටම මට කියන්න තියෙන්නේ හෝම් ස්ක්‍රීන් එකට ගිහලා සෙට් වෙන්න. හැබැයි දැන් කට්ට උන්නේ. මම දන්නේ කට්ටේද කියලා. හෝම් ස්ක්‍රීන් එක ගිහලා සෙට් වෙන්න. Hello bang ya kartun apa nih yang ada di bawah kalian dorong ke dalam ini bukan dorong ke dalam ini yang api ini pian ini lamata sih bulan pian itu ini alien sih kamu bang full loh kamu gini dorong ini kamu chat dan full loh ini mati gila gini kok full loh gini loh kamu gitu kan atau nong gini hari ini apa ya amaru kan dah special මට සීන් එකක් තියෙනවා මේක ගහමු දැන් බොහෝ දුරට කවුන් badunya මේකේ multiplayer mode එක තියෙනවා. මේක multiplayer තියෙනවා. අපි බලමු ඒක offline ඉතින් දැන් මේකත් කට්ටේ කොහොමද කට්ටන බොරු මරි සෝන් එක කට්ටෙනවා. අපි යන්නේ ස්පෙෂල් එක. නම් රෙකෝඩින් එකේ හම්බ. ගේම් එකේ ගියා ඔන්න අපේ මම ආව ගේම් එකට මම ආපු ගමනේ හරි ආය අමුතුම සීන් එකක් හොඳේ පේනවත් දැන් නම් හදන්නේ නයිට් රයිඩ් එක වගේ නයිට් රයිඩ් කාර් එක වගේ මට හරි ඉතිවරයි ඉංග්‍රීසි යනවා කොහොමද යන්න බෑ අපේ පිච් එක කොම්මට උඩු වෙනවා Oh ada banyak api jadi game aplikasi ini apa itu kan jadi badunya mana unda hari uyarai saya apa dekne orang dekne pelirin hari hendalamai nagelamai ini pak boleh meten ඉතින් පීනව දෙය පුටාර එක දිගන මේක පජ්ජන දිගලින් පුටි පැත්තට වටයක් ගහලා එනවනේ වන්නේ අපි සෙනිකියා අපි දැක්කේ නැද්ද tahu kau dine candi Bangkalantara අපි මොදක් ඉඳා මං එනකන් ඉඳහන් නෑ ආවරේ මම මේ බම්බල් බී වගේ එක හරි තා මොකෙද නේද එහෙනම් මචං මේකක් දින්නේ එහෙනම් මම ඔන් දැන් මේක නවත්තන කියන්නේ දැන් තේ ගේම් එක අපි නවත්තමුනේ මොකද ගොඩක් ටික දිර ගන්න බෑ දික් කරනවා මේ වීඩියෝ එකත් ඉස්සරහට මම මේකේ ගේන්නම් මොකද මේ ටිකේ නම් මේ පුරා දෙයක් තියෙනවා කියන්නේ මම බෝදුනෝගේ වචන ටික වෙනස් කරනවා කියන්නේ මේ මම තමයි මේක දිහට කතා කරන් යන්නේ ඉතින් මේ ආතල් විලුත් මොනයි කරයි එතකොට ඉස්සරහට මම වෙයි මන් දන්නේ හරි අමුතුයි සුකොමල සුන්දරියයි හරිම සුන්දරයි very good very nice වගේ හින් තියෙනවා දැන්ට ඉස්සරහට ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකාවත් ගේන්න ඒකත් ගේන්නම් කොහොම හරි කමන්නේ කට්ටියට කොහොම හරි බස් ගේම් එකක් නෙමෙයි කට්ටියට කොහොම හරි එකක් දෙන්න training කොහොමද වෙනවා අම්මා තියෙන කෝක්කුව සෙන් ටයිම් එක විනාඩි 1යි තප්පර 47යි හොඳයි ස්කිල් 15යි මල්ටි කිල් 1යි හෙඩ්ෂොට් 0යි යවන්නේ දෙවෙන්නේ අපි දෙලෙන්නේ ඉතින් මෙච්චර කියන් තින්නේ වීඩියෝ හොඳ නම් සබ් කරලා ෂෙයා කරලා ලයික් එකක් දෙන්න ඉතින් වීඩියෝ දානකම මගේ වැඩි බලන්න කොහොමද ඉච්චර ඉතින්
කට්ටියට කියන්න තියෙන්නේ සුබ දවසක් කියන්න ඕ මම මෙතනින්ම වීඩියෝ කරගන්නවා හෝම් එකට යනකම්මයි. ඉතින් කට්ටියට එනම් සුබ දවසක් හැමෝටම ගුඩ් බයි. ඉතින් මම ඉස්සරහට තවත් අලුත් හෝල්මන් සීරීස් එකක් ගන්නවා. දැන් ග්‍රැනි එක වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නේ එඩිට් කරලා තියෙන්නේ අප්ලෝඩ් කරන්න මොකද මම ඉස්සරහට වීඩියෝ රෙකෝඩ් කරන්න ඔක්කොම කියන්නම්. දැන් මම සාමාන්‍යයෙන් දවසට වීඩියෝ 3-4ක් රෙකෝඩ් කරලා තියන්නේ මිස ඒක දාන්නේ. මොකද නැත්නම් ඉස්සරහට ඔයගොල්ලෝ ඕක පාඩම් කරන්න ගියාම මට වීඩියෝ කරන්න නෑ. ඒක වීඩියෝ කොහමද රෙකෝඩ් වෙන්නේ නැහැ. ඒ නිසා channel එක රීච් එකක් බහින්න ඉතින් මම හිතන්නේ රෙකෝඩ් කරලා වීඩියෝ මම තියන් ඉන්නේ. ඒක උදේට මාසෙකට පාරක් හරි දෙහම් ලබන අවුරුද්ද වෙනකන් වීඩියෝ එකක් හදා යනවා. මම තමයි යන්නේ. ඉතින් මට කියන්නේ එච්චරයි. දැන් ගෙන රෙකෝඩ් කරලා එක මම හිතන්නේ ඉඩිට් කරලා භාගයක් කළා. ඉඩිට් විතර කරගෙන මාස්ටර් කියන්නේ පැනලා යන්නේ. මුලින්ම කියන්න පැනලා යන්නේ නැහැ. මම ආප්ස් එකම ටිකම් ඒකේ. පොඩි කැරිමින් පොඩක් හොයාගත්තා. එමෙ ලොකෝට පැනලා යන නම් ගෙනි එක හොඳ රාජ් විතරක් ඉන්න එක ගහුවේ. පොඩක් අර බයක් තිබුණා. මොකද ගෙන් කොට එපා වෙනවා කොහින් එනවද කියලා අපි අද්දා. ඒක හොඳයි අර. අච්චෝ කාලක ආච්චි මම. එහෙනම් ඉතින් කොල්ලෝ අපි යනවා. කොල්ලෝගෙන කෙල්ලක් ඉන්නවා. ඔක්කොම ගියන් තින්නේච්චරකින් shopping ගාන. ඉස්සරහ ගොඩක් දේවල් මම වෙනස් කරනවා මේකේ. බෝඩු දැන් සබ්ල දැන් 43ක් ඉන්නවා. මොකද අන්තිමට බලද්දි ඔය කියන 43ක් බලයි තමයි ඉන්නේ ඉතින්. මං හිතන් ඉන්නේ සබ්ල මම 50 ගත්තාම අපිට ලයිව් දාලා කියනවා මම ලයිව් එකක් හරි දෙකක් හරි දාන්න හරි මම ඉතින් නැත්නම් ලයිව් එකක් හරි දාමු අපි. එහෙනම් කට්ටිය ගන්න තියෙන්නේ අපි සුබම දවසක් හැමෝම පරිස්සමින් මේ ටිකේ පොඩ්ඩක් දෙයක් නේද මේ ටික ගොඩක් කටේ මේ ටික ගොඩක් ප්‍රශ්න දින ගන්නවා අර මිනිස්සු ගොඩක් මේ ටික ගොඩක් මිනිස්සු මරන වැඩි අනේ මන්ද ගොඩක් අපේ තොරේ අනේ මන්ද හරියන්නේ ශ්‍රී ලංකාවට මොකක්ද වෙලා තියෙන්නේ කියලා අපි ගන්න තියෙන දැන් පරිස්සම ඵලයල්ල කියන්නේ යනවා අවදානම් ඵලයන් හරි විශේෂයෙන් දාම් පොයිසක් මේසක් කියලා ප්‍රශ්න ගුරු පැට වඩියන ඉදින් යන එක අම්මට කියනවා නැත්නම් දාන්තල් යනවා යන්නේ උඹලා ඉන්නේ වල වැඩි හයක් වල යට තමයි අන්තිම නවතින්න ඉන්නේ මොකද ඕවලු සීන් උන්ට නම් ලංකාවේ වෙන හින්දා කියන්නේ පරිස්සමෙන් ඉඳපල්ලා එහෙනම් මම යනවා දුබායි